Hi guys, welcome back to my YouTube channel. මම අද ඔයාලට අරගෙන ආවේ pineapple gateau cake එකක්. අපි එහෙනම් බලමු මේ කේක් එක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් pineapple gateau cake එකකට නැතිවම බැරි දෙයක් තමයි අන්නාසි. මේ අන්නාසි ගෙඩියෙන් පොඩි කොටසක් අරගෙන පොඩි කෑලි වෙන්න කපලා ඒක භාජනයකට දාලා සීනි සහ වතුරත් එක්ක හොඳින් උණු කරගමු. මේ වගේ සීනි ටික රත් කරගෙන දිය වෙද්දී අපි මේක ලිපෙන් අයින් කරගමු. හරි, දැන් බලමු අපට කේක් එක හදන්න අවශ්‍ය වෙන ද්‍රව්‍ය මොනවද කියලා. මුලින්ම අපිට මේකට පිටි අවශ්‍ය වෙනවා. පාන් පිටි ග්‍රෑම් 125කට බේකින් පවුඩර් තේ හැඳි එකක් දාලා හලාගෙන තමයි මේ තියෙන්නේ. ඊළඟට අපිට සීනි ග්‍රෑම් 125ක් ඕන වෙනවා. බිත්තර සුදු මද සහ කහ මද වෙන් කරගන්න ඕන. ඒ වගේම බටර් ග්‍රෑම් 40ක් අවශ්‍ය වෙනවා. මේකම කියන්න ඕන ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 50කුත් ඕන වෙනවා. මේ වගේ කේක් තැටියක්, මේක ග්‍රෑම් 500 කේක් තැටියක් වටේම සහ පතුලේ බටර් හොඳින් ගාගෙන හදාගන්න. බටර් ගාගත්තට පස්සේ මේ පතුලට අපි මේ විදියට ඔයිල් පේපර් එකක් දාගන්න ඕන. ඔයිල් පේපර් එක දාගත්තට පස්සෙත් බටර් වලින් හොඳට ගාගන්න. ඔන්න බලන්නකෝ අපේ ගෙදරට කවුද මේ ඇවිල්ලා තියෙන්නේ කියලා. ඔන්න ඉතින් ඔක්කොටම කලින් එයාගේ කිරි ටික හදලා දීලා තමයි මේක හදන්න වෙන්නේ. හරි. දැන් අපි යමු කේක් එක හදන්න. මේ වෙලාවේදී ඔයාලගේ oven එක ප්‍රීහීට් කරගන්නත් අමතක කරන්න එපා. සෙල්සියස් අංශක 180ට විනාඩි 20ක් විතර ප්‍රීහීට් වෙන්න තියන්න. ඊළඟට අපි මුලින්ම බිත්තර කහමද ටික මේ විදියට හොඳට බීට් කරගමු. බිත්තර සුදු මදෙත් අපි මේ විදියට බීට් කරගමු. මෙන්න මේ වගේ ඝනකම එනකම් මේ බිත්තර සුදු මද ටික බීට් කරගන්න ඕන. බිත්තර සුදු මද සහ කහ මද බීට් කරද්දී ඒකටම අපි සීනිත් දාලා බීට් කරගන්න ඕන. බිත්තර කහ මද එකටම සුදු මද එකත් මන් දාගත්තා. දෙකම එකට කවලම් කරලා හොඳට බීට් කරගන්න ඕන. කලින් හදාගත්තු ට්‍රේ එකට මේ බැටර් එක දාගන්න ඕන. ඔයාලා මේ ග්‍රෑම් 500 තැටියට සම්පූර්ණයෙන් දාගන්න. මම තැටි දෙකකට දාගත්තා.
එතකොට මට කපලා ගන්නවට වඩා මට ඒ විදිය ලේසි හින්දා මං එහෙම ගත්තා. ඔයාලා කරනවා නම් ග්‍රෑම් 500 තැටියට සම්පූර්ණ බැටර් එක දාගන්න. හරි. දැන් ප්‍රීහීට් වුණ oven එකට මම මේ තැටි දෙකම දාගන්නවා. oven එකට තැටි දාගෙන සෙල්සියස් අංශක 180ට විනාඩි 40ක් වගේ තියාගන්න. මගේ oven එකේ හීට් එක ටිකක් වැඩි නිසා මම 160ට තමයි දාගත්තේ. අපි මුලින්ම බලන්න ඕන ටූත් පික් එකක් හරි ස්ටික් එකක් හරි ගහලා මේ ට්‍රේ එකේ මැදට මේක තැම්බිලාද කියලා බලන්න. ඔන්න ඔය ටූත් පික් එකේ කේක් තැවරිලා නැත්නම් ඒක තමයි මේ කේක් එක බේක් වුණු හරි ගාන. දැන් ඕගොල්ලෝ කේක් තැටියෙන් කේක් එක ගලවලා නිවෙන්න තියාගන්න. ගැටෝ කේක් එක හදාගන්නේ ස්පොන්ජ් කේක් එකකින්. ඉතින් මේ ස්පොන්ජ් කේක් රෙසිපි එක තමයි මම අද අරගෙන ආවේ. මෙන්න මේ වගේ හොඳ සොෆ්ට් එකට ස්පොන්ජ් කේක් එක අපි හැදුවහම එනවා. අද මම නෝමල් අයිසින් එක වෙනුවට අරගෙන තියෙන්නේ විපින් පවුඩර් එක. විපින් පවුඩර් එකෙන් තමයි අපි අයිසින් එක අද හදන්නේ. කොහොමත් ගැටෝ කේක් හදනවා නම් විපින් ක්‍රීම් එක තමයි ගැටෝ කේක් වල තියෙන්නේ. අපි ක්‍රීම් එක හදාගන්න බෝල් එක, ඒ වගේම බීට් හුක්ස් දෙක, ඒත් එක්කම එකට යොදා ගන්න කිරි සහ වතුර හොඳට ෆ්‍රිජ් එකේ දාලා කූල් පිට තමයි ගන්න ඕන. මුලින්ම අපි විපින් පවුඩර් එක බෝල් එකට දාගෙන ඉමු. ඒත් එක්කම කිරි මිලිලීටර් 50ත් වතුර මිලිලීටර් 50ත් අපි ඒකටම දාගමු. දැන් මේ හැමදේම හොඳින් බීට් කරගන්න ඕන. පළවෙනි විනාඩිය වගේ ස්ලෝ ස්පීඩ් එකෙන් බීට් කරන්න. ඊට පස්සේ විනාඩි 3ක් විතර හයි ස්පීඩ් දාලා බීට් කරගන්න. දැන් මේ වගේ උකු බැටර් එකක් වගේ තමයි එන්නේ. දැන් අපි අන්තිම වතාවටත් හයි ස්පීඩ් දාලා බීට් කරගන්න ඕන. මේ විපින් ක්‍රීම් එක හොඳට ඝන ආකාරයට එනවා අපි බීට් කරගන්න ඕන. එතකොට තමයි හොඳට අයිසින් එක හිටින්නේ කේක් එකට තියලා. හරි. දැන් ටර්නින් ටේබල් එකක් අරගෙන ඒකේ කේක් එක තියෙන ට්‍රේ එකේ මැදට අයිසින් ටිකක් දාගන්න ඕන. අයිසින් ටිකක් ගාලා ඉවර වෙලා අපි මුලින්ම මේක උඩට ලෙවල් කරගනිමු. කේක් එක තියන්න ඕන. ඔයාලා ග්‍රෑම් 500 කේක් තැටියට ගත්තනම් මැදින් කපලා ගන්න. මොකද අපි මේක සෑන්ඩ්විච් කරන්න ඕන නිසා. දැන් ටූත් පික් එකක් ආධාරයෙන් මෙන්න මේ වගේ හොඳින් සිදුරු කරගන්න. අපි මේකට යොදා ගන්නවා කලින් අපි හදාගනිපු අන්නාසි සිරප් එක. අන්නාසි සිරප් එක අරගෙන මේ විදියට හොඳින් තැවරෙන විදියට ගා ගන්න. දැන් අපි පයිපින් බෑග් එකක් අරගෙන ඒක අග කොටස කපාගෙන ඒකට අපි නොසල් එකක් දාගන්න ඕන. මම අද අරගෙන තියෙන්නේ අංක 20 නොසල් එක. ඔයාලට පුළුවන් කැමති නොසල් අංකයක් පාවිච්චි කරන්න මේකට. දැන් මෙන්න මේ විදියට විපින් ක්‍රීම් උඩට දාගන්න ඕන. ඒත් එක්කම මම කලින් හදාගනිපු අන්නාසි එක බ්ලෙන්ඩ් කරගෙන ඒක දාගන්නවා. ඊට පස්සේ ඕගොල්ලෝ කැමති විදියකට ඩෙකරේට් කරගන්න පුළුවන්.
අන්නාසි ටික සෙට් වෙන්න නැවතත් මම මේ විදියට විපින් ක්‍රීම් ටිකක් දානවා. ඊළඟට අපි කේක් එක තියාගමු. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ ලේසියෙන්ම ගැටෝ කේක් එකක් හදාගන්න. හරිම ලේසි කේක් එක හදාගත්තට පස්සේ අපේ අයිසින් එක දාලා කේක් එක නීට් කරගන්නයි තියෙන්නේ. ඔයාලට පයිනැපල් ගැටෝ කේක් එක විතරක් නෙමෙයි ස්ට්‍රෝබෙරි ගැටෝ කේක්, තව චෙරි වලින් හදන්න පුළුවන්. ඒ වගේම බනානා වලින් තියෙනවා. ඇපල් ගැටෝ කේක් ඔන්න ඔය විදියට කැමති පළතුරක් දාලා මේ ගැටෝ කේක් එක ලස්සනට හදාගන්න පුළුවන්. මම මුලින්ම විපින් ක්‍රීම් ගාලා පොඩි ඩිසයින් එකක් දැම්මා. හැබැයි මටම එක කැතයි කියලා හිතුන නිසා මම ඒ මල් ටික අයින් කළා. නැවතත් වටේ මේ කාඩ්බෝඩ් එකෙන් නීට් කරලා උඩත් නීට් කරලා අන්නාසි ටික උඩින් දැම්මා. ඉතින් ඔයාලට තව මොනවද රෙසිපි ඕනේ කියලා කමෙන්ට් කරන්න පහලින්. මම මේකට අවශ්‍ය කරන ද්‍රව්‍ය පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඉතින් මාත් එක්ක රැඳිලා හිටියට බොහොම ස්තුතියි. තවත් දවසකින් මං අලුත් වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්නම්. එතකන් පරිස්සමෙන් ඉන්න. බයි. මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරන්න.